සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි. මේ සියලු දෙනාම එක්කහු වෙලා ඉන්නේ මේ හැන්දෑවේ බලාගෙන ඉන්නේ සූදානමින් සිටින්නේ බෞද්ධයෝ හැටියට බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්ම මාර්ගයේ හැසිරෙන ජීවත් වෙන මිනිස්සු විදියට අපෙන් කෙරෙන්න ඕන කරන හොඳ යුතුයකමක් කරන්න අපෙන් කෙරෙන්න ඕන කරන හොඳ ධර්මතාවයක් පිළිපදින්න මෙහෙම දේශනා කරන්න හේතුව තමයි මේ සංසාරේ පිනතුනි කවදානම් ආය බණහඬ හම්බෙයිද මේ සංසාරේ කවදා හොම පන්සලක ඉඳගෙන ඉන්න පැහැදිලිද මේ අම්මලාට තාත්තලාට මං කියන එක මේ සංසාරේ කවදානම් ආය තෙරුවන් වැඩ ඉන්න භූමියක් පස්පා ගන්න හම්බෙයිද මිනිස්සු වෙලා ඒවා හරි දුර්ලභයි එහෙම ලැබෙන්නේ පිනතුනේ සංසාරේ කරපු පින්වල තියෙන බරපතලකම දිගපළල මත එකටම මතක තියාගන්න කාලෙකින් හම්බෙච්ච මේ මනුෂ්‍ය ආත්ම භාවය තුල ඔය සිද්ධ කරගන්න යන්නේ මහා විශිෂ්ට පින්කම කවදානම් ආය බණහඬ ඇයි දැන් මෙහෙම දේශනා කරන්න හේතුව පින්නතුනේ උපදින සේරටම කන් ඇහෙන්නේ දැකලා නැද්ද කන් ඇහෙන්නේ නැති මිනිස්සු මිනිස්සු වෙලා ඉපදුනාට වැඩක් තියනවද කන් ඇහෙන්නේ නැත්නම් බණ ඇහිය අපිට හොඳට කන් ඇහෙනවා නිවන් මඟ අහුරන බරපතල කාරණයක් නේ ව්‍යාපාදේ ඔක නඩත්තු වෙන්නේ ද්වේෂයත් එක්ක වෛරය අකුසලයක් වෛරය හොඳ නෑ වෛරය නවත්තන්න ඕන ද්වේෂය අකුසලයක් කන් ඇහෙන්නේ නැති උදවිය කොහොමද වහන්නේ අපිට හොඳට කන් ඇහෙනවා කන් ඇහෙන්නේ ඇයි පින්නතුනේ බුදු වෙන්නත් මිනිස්සු වෙලා උපදින්න ඕනනේ බුදු වෙන්නත් මනුෂ්‍ය ලෝකෙට එන්න එපේ කන් ඇහෙන්නම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න පාරමිතා පුරන්න වෙන මොකේද මේක හරි මේක වැරදි කියලා කොහොමද දැනගන්නේ ඒ හින්දා අපිට හොඳට කන් ඇහෙනවා උපදින සේරටම ඇස් පේන්නේ නැහැ පැහැදිලිද මං කියන එක අපිට හොඳට ඇස් පේනවා හාමුදුරුවෝ මෙහෙමයි කියලා බලාගන්නේ කොහොමද දැන් අර හන්දියෙන් හරවලා එනකොට චෛත්‍ය පේනවනේ අඟත් එක්ක හිරි වැටෙන්නේ නැද්ද ඒක දකින්නකොට මේ පුදුම ගෞරවයක් හැඟීමක් ඇති වෙන්නත් අපේ නායක හාරෝග හදන්න ගන්නකොට කී දහයක් කතන්දර කියන්නේ නැද්ද කොච්චර පද හදන්නද මේ පැතිවල එහෙම නැතුව ඇති මං කියන්නේ බොහෝ පැතිවල එහෙමයි කොච්චර කියන්නද නේ මොකටද ඔච්චර උසට කියලා ආහාරෙන් එනකොටම පිනතුනේ බුදුහාමුදුරනේ මතක් වෙන්නේ මෙහෙවත් දැකලා හිත නිමෙන්න ඇස් දෙක පේන්න දෙපේ අපිට පේනවනේ ඇස් නිමෙනවද දැන් හිත මිනිස්සු දන්නේ නැහැ ඕකෙන් වැඩ ගන්න වෙන මොකවත් නෙමෙයි මිනිස්සු දන්නේ නැහැ ඇස් දෙක පේන එකෙන් ප්‍රයෝජනයක් ගන්න මිනිස්සු දන්නේ නැහැ කන් දෙක ඇහෙන එකෙන් වැඩක් ගන්න අර වික්ටෝරියා එකට යන්නකො
රාජගිරියේ තියෙන. තේරුම් ගන්නට පුළුවන්. ගිය බුදුවිය මෙතන නැති. අපිට මොනවාද තියෙන අඩුපාඩු? මොනවාද අපිට නැත්තේ? ඒ හින්දා මතක තියාගන්න. හැමදාම ඇස්පේන් එකක් ඇහෙන්නේ. ඔබ ඩක් ගාලා නවතින්න පුළුවන්. කන් දෙක ඇහෙන කාලය තුල මේ කන වැඩිපුරම කැමති මොන ආහන්නද? මේක වැඩිපුරම රුචි මොකේද? දැන් බන ඉන්නකොට එළිය බයිසිකලයක් හෝන් ගහනවා. කේන්ති යන්නේ බයිසිකල් කාරයටත් බනහන අපිටද? මොකටද පාරවල් තියා හෝන් ගහුවා කියලා අපි කුලප්පු වෙන්නේ? කන රුචි මොකේද? අනුන්ගේ දේවල් අහන්න නෙමෙයි. ඔයත්තන්ට මේක පැහැදිලි නැත්තම් අද යන ගමන් ඔය කාට හරි කියාගෙන යන්න මම නිකන් කියනවට මේවා කරලා බලන්නකෝ ඈ. කරන්නේ එහෙම නැහැ. යන ගමන් කියාගෙන යන්න පණිවිඩයක් තියෙනවා පුද්ගලිකව හම්බුනහම කියන්නම් කියන්නකෝ. අර මනුස්සයට අද නිින්දේද කියලා බලන්න. මේක කුතුහලයේ සැකය විමතිය හැම එකක්ම ඇවිස්සන්නේ. කවුරු හරි වචන දෙකක් කිව්වා නම් ඇති. කවුද කුලප්පු වෙන්නේ? අපි. රටවල් පිටින් පවුල් පිටින් විනාශ වෙන. සැකය පවා ඇති වෙන්නේ කවුරු මත? අපි ජීවිතේට අපි සැක කරලා තියෙනවද? කවුද සැක කරන්නේ? මතක් කරන්න බලන්න මම මාව සැක කරපු දවස. අපි ඉතින් එහෙම සැක කරනවා ඔය නේ ඔය හරි යන්න ගිහම සේරම දාලා වාහනයෙන් නැගලා පාරට ගිහම මතක නැහැ ජනෙල් ඇහුවද කියලා. එහෙම සැක තියෙනවා. ඒව මේ ලොකුවට මේ ජීවිතත් එක්ක දෙදරණේව නෙවෙයි. ජීවිතේ පුරුදු වෙන්න. ඔය ඉන්ද්‍රයන් නිරන්තරයෙන්ම පිනවන්න අනුන්ගේ දේවල් වලට නෙමෙයි. ඉන්ද්‍රියන් හැම වෙලේම යොමු කරන්න තමන්ගේ සුගතියට. මොකේටද වැඩිපුරම යොදවන්නේ? අපේ සුගතියටද අපේ අගතියටද? මේවා තුලින්ම අපි ඒවා උත්තේජනය කරලා කවුද විනාශ වෙන්නේ? අපි. එනිසා කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍යාත්ම භාවයේ තුල එකටම පුරුදු වෙන්න. ඔය ඇත්තෝ එක්ක ජීවත් වෙන්න. අදටත් ජීවත් වෙන්නේ කාත් එක්ක? අදටත් ඉන්නේ කාත් එක්ක? ඔය ගැහෙන්න තරමක් ගැහෙන්නේ කවුරු වෙනුවෙන්ද? මම නිකන් කියනවට හිතන්නකො බලන්න. ලොකුවට කල්පනා කරන්න යන්න එපා. මේ ඔට්ටු වෙන්නේ මට කණ්ඩද? ඔයත් හිතයි අපිට විතරක් නම් මෙහෙම මැරෙන්න ඕනේ නැහැ කියලා. ඔය ජීවිත වලට මොකද්ද තියෙන නිදහස කියන්නේ? දැන් ඔය විදේශගත වෙන උදවියගෙන් මං ඉතින් මෙව අහනවා. මොකටද රට යන්නේ කියලා අහපුවම මොකද්ද කියන්නේ? නෑ මෙහි ඉඳලා තේරුමක් නැහැ. මං කිව්වා කාටද? මේ ගෙදරක් තියෙනවා වාහනෙත් තියෙනවා දැන් රස්සාවකුත් කරනවා. මොකටද යන්නේ කියලා අහපුවම නෑ මේ ළමයිට අනාගතයක් තියෙන්න බෑ. බහුතරයක් විදේශගත වෙන්න ළමයිට අනාගතයක් හදන්න. එහෙම හදන්න ගියපු උදවිය ඉන්නවා. මේව දන්නේ නැත්නම් ඔය වයසක අම්මලාගෙන් තාත්තලාගෙන් අහගන්න හොඳයි. අර දැන් තියෙනව නේද මේ හැමතැනම තියෙනවා. අර සල්ලි දීලා අර වැඩිහිටි නිවාස තියෙන ගෙවලා ගිහින් ඉන්න පුළුවන්. මං ඉතින් ඔය බණ පිළිත් කියන්න යනවනේ ඔය වගේ. ළමයි තමයි කෝල් කරලා කියන්නේ අපිට මොනවද කියන්නේ? තාත්තාට ඇපාර්ට්මන්ට් එකක් අරන් දීලා තියෙන්නේ. මම කවුද ඒකේ ඉන්නේ? නර්ස්ලා දෙන්නෙක් ඉන්නවා. ගැටලුවක් නෑ බලනවා. වැඩටත් එක්කෙනෙක් ඉන්නවා.
අපි බලනකොට අපිට තේරෙනවනේ හොඳට සලකනවා. ප්‍රශ්නයක් නැහැ. නර්ස්ලා දෙන්නෙක් ඉන්නවා, වැඩට එක්කෙනෙක් ඉන්නවා. ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවා, වාහනයක් තියෙනවා. මං කොහෙද කියලාවත් කියන්නේ. මේ අන්තිමේට මිනිස්සුන්ට වෙන දේ මේවා තේරෙන්නේ නැහැ. හොඳයි හතර හන්දි වළංගු තියෙන කාලේ. පස්සේ තාත්තත් එක්ක ගිහින් කතා කරා. තාත්තා කියනවා හාමුදුරනේ මෙව්ව තියනවා කියලා මෙහෙම දන්නවා නම් ජීවිතේට කසාදවත් බඳින්නේ නැහැ කිව්වා. මොකටද? සල්ලි හම්බ කරගෙන ඉතින් මොකක් හරි දාලා තියාගෙන ඉඳලා. කවුරුහරි තියාගෙන ඉන්නවනේ. මේක කරගන්නද මෙච්චර කල් නැහුනේ කියලා මගෙන් ඇහුවා. මට ඔයත්තන්ට හංගින් තියෙන මොකද්ද? පින්නතුනේ ඔය කෝල්ලාවට කලබල වෙන්න එපා. ඇයි? ඕවට කෝල්ලෙන් නැත්තම් වෙන මොනවද දෙන්නේ? අනේ ඔය ලෝලු කපන ඕකෙන් කරන්නේ. ජංගම දුරකථනයේ ස්වභාවය තමයි කෝල් එනවා කෝල් ගන්නවා. එහෙනම් කම්පා වෙන්න එපා කෝල් එකක් ආවා කියලා. ජීවිතේ පුරුදු වෙන්න. එකටම කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍යාත්ම භාවයේ තුල භෞතිකයේ විතරක් නෙමෙයි ආධ්‍යාත්මයක් නඩත්තු කරන්න. අර තාත්තා කියනවා හාමුදුරනේ මතක් වෙනවලු ළමයි හදපු හැටි. මමත් කොහොමද කරේ කිව්වා. හාමුදුරනේ පුළුවන් තරම් කොහෙද හිටියේ? විදේශගත වෙලා. ඇයි? මම එහෙ ඉඳලා මෙහෙ ළමයිට හොඳට ඉගෙනනවලු. ඒ ලෙවල් මදි වුණාට පස්සේ පිටරට විශ්වවිද්‍යාලයකට දාලා ඉගෙනනවලු. කොල්ලා පර්මනන්ට් වුණාට පස්සෙලු තේරුම් ගත්තේ ළමයි තරුණ වෙනවා අපි වයසට යනවා කියලා. කාට කියන්නද? මුදල් වලින් කරන්න පුළුවන් දෙයකට තියෙන්නේ අවශ්‍යතා සම්පූර්ණ කරන එක විතරයි. වෙන මොනවද කරන්න පුළුවන්? කියනව නේද සල්ලි තියෙනවා නම් ඕන එකක් ගත්ත හැකියි කියලා. අර තාත්තා කියනවා හමුදුරනේ සල්ලි තියෙනවා. හරි ආසයිලු. මම ඒ කියපු විදිහටම කියන්නද? දුව පොඩි කාලේ හිටියා වාගේ. ඔය ගොඩක් ගෑනු ළමයි තාත්තලාට එකතු වෙන්නේ නේද? දුව පොඩි කාලේ හිටියා වාගේ. ඇවිල්ලා මේ ගෙදර ඉන්නකොට දුවලු බත් බෙදන්නේ. ගෑනු ළමයිනේ සාමාන්‍යයෙන් ඕක කරන්නේ. නර්ස්ලා එනකොට මැවිලා පේනවලු කෙල්ල බත් එක අරන් එනවා වායි කියලා. සල්ලි ඕනද මිනිස්සුන්ට? මැවිලා පේනවලු වැඩ කරන කට්ටිය ගේට්ටු වරිනකොට මේ ඒ කාලේ ගෙදර බල්ලෝ හිටියලු. ලොකු පුතා අර බල්ලොත් එක්ක එහෙම යනවා වගේලු දැනෙන්නේ. අම්මට තාත්තට මොකක්ද ඕනේ? දරුවෝ ඕනේ පින්නතුනේ. ඇයි දරුවෝ ඕනේ? මිනිස්සුන්ට ආදරය ඕනේ. කවුද අකමැති හුරදල් වෙන්න? මිනිස්සු ලෙන්ගතු වෙන්න ඕනේ. දවුව ගත්ත හැකිද සල්ලි වලින්? අර තාත්තා කියනවා හාමුදුරනේ කිසිම අඩුපාඩුවක් නැහැ. හරි වේදනාවෙන් කිව්වා. හරි පාළුවක් දැනෙනවා හාමුදුරනේ කියලා. මිනිස්සු මේ ලෝකේ වැඩිපුරම ජීවත් වෙන්න පින්නතුනේ. ඔක ඉතින් කාටත් ඔය සෙදේ තමයි හොඳේ. එහෙම නැහැ කියලා හිතනවා නම් ගෙදර ඉන්න වයසක අම්මගෙන් තාත්තගෙන් අහන්න කොහොමද තාත්තේ කියලා. මිනිස්සු වැඩිපුරම ජීවත් වෙන්නේ වර්තමානයේ තුල නෙමෙයි කොහෙද ඉන්නේ? 50%ක් මිනිස්සු ඉන්නේ අතීතයත් එක්ක. නැද්ද? කල්පනා කරන්නේ මොනවද? අතීතේ. පොයින්ට් ගානක් හිතනවා ඉස්සරහට මොකක් වෙයිද? කවුද වර්තමානයේ ජීවත් වෙන්නේ? මම දැන් මේවා කියනකොට කොච්චර අතීතයේ සිහිපත් කරන්න ඇද්ද? අතීතං නානු සෝචන්ති නේ නප්පජප්පන්ති නාගතං පච්චුප්පන්නේන යාපෙන්ති. මින් මත්තට කවදාවත් අතීතේ හිතන්න එපා. අතීතය ගැන ශෝක කරන්න එපා.
කාරුණික පින්නතුනි බොහොම ඌමනාවෙන් කියන්නේ අතීතේ හිරකාරයෙක් වෙන්න එපා. මොක වෙලා තිබ්බත් කමක් නැහැ. මොකටද? මොකද්ද ප්‍රතිඵලය? දැන් ඉන්න මේ මොහොත තුල අවස්ථාවට අනුගත වෙන්න. ධර්මයෙන් බණ කියන්නේ කම්පා වෙන්න නෙමෙයි. අපි බණ කියලා යනකොට සමහරව අඬනවා. පින්නතුනි අඬන්න බණ කියන්නේ කවුද? බණ කියන්නේ අතීතයේ සිහිපත් කරලා දුක් වෙන්න නෙමෙයි. මේ පච්චුප්පන්නේ යාපෙන්නේ. මතක තියාගන්න. අනාගතය ගැන ලොකුවට හිතන්නත් එපා. ඇයි ඒ? කවුද දන්නේ මොකක් වෙයිද කියලා? නේ අර අචින්තිතම්පි භවති චින්තිතම්පි නස්සති. මේ ලෝකේ හිතන දේ වෙනවා. වෙන්නේ මොකද්ද කියලා හිතා ගන්නත් බෑ. මම බණ කියනකොට මැරෙන්න පුළුවන්. ඔයත් බණ අහනකොට මැරෙන්න පුළුවන්. මතකද අර ඉන්දියාවේ අලහබාද් වල ෆ්ලයිට් එක ආස්‍යන්තරාවනේ හැපුණේ. ඔය මාත් එක්ක දිල්ලි විශ්වවිද්‍යාලේ ඉගෙන ගත්ත තරුණයෙක් හිටියා. කොල්ලා කියනවා කොල්ලා අලහබාද් වල හිටියේ. මුස්ලිම් තරුණයෙක් මාව නැල්ලේ. කොල්ලා කියනවා හාමුදුරනේ කලින් දවසේ රෑ නිදාගත්තෙම නෑලු. ඇයි? ඉතින් අර අවුරුදු 3-4ක් එකට ඉඳලා ආපහු එංගලන්තෙට යන තරුණයෝ සියල්ල ඉවර වෙලා බෑග් ටික හදාගත්තට පස්සේ කිලෝ ගන්න වැඩිලු. ගෙවලා හරි කමක් නෑ රයි යනවා කියලා තව දාගත්තලු. මිනිස්සු තුන් හිතකින්වත් ඔය හිතුවද? ගත්තලු එයාපෝට් එකට ගිහිල්ලා වීඩියෝ කෝල් එකක් ගෙදරට. එතකොට එක තරුණයෙක්ගේ අම්මා කෙනෙක් පෙන්නනවලු. මේ ෆ්ලයිට් එකෙන් පැය 7-8ක් යනවා තව. නංගි ලෑස්ති වෙලා. මොකේද? අයියා පිළිගන්න. තුන් හිතකින්වත් හිතුවද? කොල්ලා කියනවා හමුදුරනේ අඬලා වැළපිලා ගියේ. එකටනේ හිටියේ. එහෙමනේ ළමයි එකට ඉඳලා යනකොට හරි දුකයි. ඉතින් මේ එළිය රෙස්ටොරන්ට් එකක තමයි ඉඳලා තියෙන්නේ. දැන් මොන හරි කෝෆි මොන හරි පිපි අර කට්ටිය එයාපෝට් එකට දාලා ෆ්ලයිට් එක උඩට අරගෙන මිනිත්තු 30ක් ගියේ නැහැ කිව්වා. තප්පර 30ක් ගියේ නැහැ කිව්වා. අර බිල්ඩින් එක හැප්පිලා ගිනි ගත්තනේ පින්නතුන සේරෝ. කවුද හිතුවේ? කවුද හිතුවේ මේ පල්ලෙහින් බිල්ඩින් එකක මේක හැප්පෙයි කියලා? අර හොස්ටල් එකේ හිටපු හැප්පිච්ච වෛද්‍ය ශිෂ්‍යෝ තුන් හිතකින්වත් හිතන්නේද බත් එක ගෙනල්ලා මේසෙ උඩ දිගාර ගන්නකොට මේකට ප්ලේන් එකක් ඇවිල්ලා හැප්පෙයි කියලා. කියොම් බලන්න. මොනවාද නොවෙන්නේ? වෙන්නේ මොකද්ද කියලා හිතා ගන්න පුළුවන්. හොද්දට මතක තියාගන්න. අර දල කඩි කාලා මිනිස්සු මැරෙනවා නයි කාලා බේරෙනවා පින්නතුනේ. කර්මයේ බලපාන. නිරන්තරයෙන් හිත සතිය සිහිය පිහිටුවන්න. මේ මොහොත තුල ජීවත් වෙන්න. අනාගතේවත් අතීතේවත් අපිට වැඩක් නැහැ මේ මොහොතට. අතීතේ ටිකක් ඕනේ. මොකේද? ඉස්සරහට යන්න. මිසක් අතීත ජීවත් වෙන්න කම්පා වෙන්න නෙමෙයි. ඒ හින්දා දැන් ඉඳන් මිනිස් වෙලා ඉපදෙච්ච එකෙන් බණ අහපු අහන එකෙන් හොඳට හිතා ගන්න. සත්තුන්ට මේවා තේරෙනවද?
අපි දන්නවා දැන් මෙව් ඇහුවට ඔයත්තන්ට හැදෙන්න පුළුවන්ද? හැදෙන්න බෑ. හැබැයි පටන් ගන්න පුළුවන්. පාරමිතා පුරන්න පටන් ගන්න. ඉදං මේ පුඤ්ඤ කම්මං යාසවක්ඛ්‍යා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. අහන බණ පදයක් ගානේ මොකක්ද හිතන්න ඕනේ? සසර ගමන විමුක්තිය විතරයි පිනතුනේ. මින් මනද කවදාවත් ඔය බොරුවට එහෙම බණන්නේ. දැන් උන් අද යනකොට කී කියයි මරු බණ ෂෝක් බණ දැනෙන්න කිව්වා, දුන්නා වැදෙන්න කිව්වා. ඔව්ව කී කියාට තේරුමක් තියෙනවද? සමහරු මට යනකොට ඇහිලා තියෙනවා අපරාධي අහවලත් එක්කන් එන්න තිබ්බේ. ඇයි? අර එයාටලු කිව්වේ. මිනිස්සු බලන්නේ කොහේ හරි කියන බණක් ධර්මයක් ඒකෙනොත් කාට හරි දන්නනේ බලන්න. කවුරු හරි මරන්න පුළුවන් නම් බණ පොතෙන් හරි කමන්නේ ගහලා මරනවා. මිනිස්සුන්ට ඕන නිරන්තරයෙන් අනේක පෙලන්න පිනතුනේ. මිනිස්සුන්ට ඕන නිරන්තරයෙන් අනේක අපහසුතාවයටපත් කරන්න. වෙන මොකේද ඔට්ටු වෙන්නේ? ඔන්නම් බැලිය හැකි දැන් මෙතන එක. ඔතන මැද්දෙන් 3 දෙනෙක් නැගිටලා යන්න ඕනේ ඈත් කර කර. කණ්ඩ වගේ බලන්නේ නැද්ද අර යන මිනිස්සු දිහා? බැරි වෙලාවත් බුදියාගෙන ඉන්න පොඩි එකෙක් නැගිටලා කෑ ගැහුවොත් එහෙම. දොහොත් මුදුන් දීගෙන ඉන්න අම්මලා මොකද කරන්නේ? අර පැටිය අරගෙන යනකන් රව රව බලනවා අර පැත්ත. නැද්ද? මිනිස්සුන්ගේ හිත තුළ හැම වෙලේම මොකද්ද තියෙන්නේ? මිනිස්සු හරි කැතයි වෙන්නදුනේ. මිනිස්සු හරි අමුතුයි. ඇයි මම මෙහෙම දේශනා කරන්නේ? මිනිස්සු වුණාම වෙන්න ඕනේ හැම වෙලේම පුරුදු වෙන්න ඔය වැරදිම දකින්න එපා. දකින්නෙම මොනවාද? නිකන් දැන් ඔය ඉඳගෙන ඉන්න ගමන් කල්පනා කරන්න. කවද්ද අපේ ගෙදර අපි මම ගැන, නෝනා ගැන, ස්වාමියා ගැන, දරුවෝ ගැන හොඳක් කිව්වේ කවද්ද? එහෙම කියනවද ගෙවල් වල? මිනිස්සු ගෙවල් වල ඉන්නේ පිච්චි පිච්චි. මිනිස්සුන්ට ගෙවල් වල සැනසීම නැහැ. මිනිස්සු ලෝකෙට පේන්න ඇඳලා පැලඳගෙන ඉන්නවා. අහනකොට බිරිඳයි ස්වාමියයි බත් කටක් කාලා නැහැ එකට අවුරුදු ගානකින්. අහලා බලනකොට මිනිස්සු මේ ලෝකෙට hina වෙලා හිටියට මොකටද එහෙම ඉන්නේ? මිනිස්සු වෙලා ඉපදෙච්ච එකේ මේවා නැති කරලා මැරෙන්න ඕන මොනවාද? දැන් බලන්න බල්ලෙක් තව බල්ලෙක් දැක්කහම මොකද කරන්නේ? කණ්ඩපයින් නැද්ද? එහෙම සතුටු සාමීචය දෙන්න පුළුවන්ද බල්ලොන්ට? මේ පැතිවලත් නැද්ද අර උදේ පාන්දර දැක්කහම මුණක් කටක් බල්ලා hina වෙන්නද මිනිස්සු? නැති වෙදි මං හිතන්නේ. නෑ බොහෝ පැතිවල ඉන්නවා ඒකයි. මිනිස්සු පුදුම විදිහේ මාන්නයකින් ඉන්නවා. දැන් මේ පන්සලේ සභාපතිලා හැම නැති වුණාට බොහෝ පන්සල් වල සමහර කොල්ලෝ කියනවා මම කියන විදිහටම කියනවා. හාමුදුරනේ එවුන්ගේ හෙන ලොකුකමලු කාගේද? නෑ මෙහෙම නැතුව ඇති මං කියන්නේ බොහෝ තැන්වල එහෙමයි. අපූර්වට කියන එවුන් ඉන්නකම් අපි යන්නේ නැහැ කියලා. මේ දහම් පාසලක් තියෙනවා. නැති එකම හොඳයි. ඔය පුදුම ලෙඩක් තියෙනවා. බැරි වෙලාවත් දරුවා තරගෙට දැම්මේ නැත්නම් එහෙම ආගෙමනුත් එක්ක අයින් වෙනවා. අය පන්සල් යන්නේ නැහැ නේද? බුද්ධ පූජාවක්වත් තියන්නේ. හේතුව පැගි ප්‍රදාන උත්සවේ නටන්න ළමයා දැම්මේ නැහැ කියලා. අත්දැකීම් කියන්නේ වෙන මොකවත්.
මිනිස්සු පුදුම පොරයක් නේ අල්ලන්නේ මේ පන්සල් එක්ක. ඒ පොර අල්ලන්න ඕන තරම් ආත්ම තියෙනවා. ඔය බල්ලෝ වෙලා උපදින්නේ. බල්ලෝන්ගේ වැඩේ මොකද්ද? මේක නූලෙන් ගියේ. ඒක වහලා පොර අල්ලන එක. කණ්ඩ පයින් එක. සත්තුන්ගේ හැටි. අපි මොකටද හැම වෙලේම කණ්ඩ පයින්නේ? ගෙවල් වල මිනිස්සුන්ට කතා කරන්න පුළුවන්. කණ්ඩ පයින්න. ප්‍රශ්නයක් අහන්න පුළුවන්. කණ්ඩ පයින්න. ළමයිට කියන්නකො දෙතුන් පාරකට පුතේ කණ්ඩ කියලා. ළමයි කණ්ඩ පයින්නවා කවුද? දෙමව්පියෝ. ගෙවල් වල පින්නතුනේ ඒවට ඕන තරම් ආත්ම තියෙනවා. ජීවිතේ පුරුදු වෙන්න. කවුරු හරි දැක්කහම හොඳට hina වෙන්න. ඒක රස්සාව මත නේ සමහරු ඉන්න ඔය රැකියාව මත තත්ත්වය මත ගෙදර මිනිස්සු පෙළ ඉන්නවා. මේ පින්නතුන් දැකලා ඇති ඕන තරම් නැද්ද මේ පැතිල මාන්නක්කාරකම තියෙන මිනිස්සු. දන්නවද මාන්නක්කාරව කවුරු වෙලාද උපදින්නේ? උන් දැන් ඔයත්තන්ට මතක් වෙයි අහවලා බල්ලෙක් කියලා උපදින්නේ කියලා. අතිමාන්නෝ කුකුරෝ මාන්නක්කාරව කවුරු වෙලාද උපදින්නේ? අර මාන්න ටිකක් තියෙන මිනිස්සු වඳුර වෙලා උපදිනවා. හරිය තියෙනවා නම් ඉතින් බල්ලොම තමයි. ඕන් දැන් කල්පනා කරන්න අහවලා කියලා දාගන්න. පින්නතුනේ මිනිස් වෙලා ඉපදුනහම විතරයි පුළුවන්. බුදුරු කියනෝනේ පුබ්බභාසි දැක්කම hina වෙන්න. ඔය විවිධ ආයතනවල බණ පින්කම් වලට ගියාට පස්සේ දැනෙලා තියෙනවා කියලා තියෙනවා මිනිස්සු හැම වෙලේම බලන්නේ පින්නතුනේ අනේකට තට්ටුවක් දාන්න. ඔය දැන් මෙතනත් ඇති නේද විවිධ තැන්වල රැකියා කරන උදවිය. මම කියනවට දැන් ඔය ඇත්තු හදවතට තට්ටුවක් දාලා අහන්න. මම කවද්ද මගේ යාළුවා ගැන මගේ බොස්ට ගිහින් කිව්වේ හොඳක්. නැනිකම් කියනවට හිතන්නකෝ. සමහර ෆැක්ටරි වලින් පෙන්නනවා කබඩ් 4යි මොනවාද? නිර්නාමික පැමිණිලි. මොනටද? කේලම් කියලා. කිසි කෙනෙක් ඉන්නවද අහවලා හොඳට වැඩ කරනවා කියලා හොරෙන් ගිහිලා කියන? කියන තරමක් මොනවද කියන්නේ? මිනිස්සුන්ට විපතක් වෙන දේවල්. ජීවිතේ හෙට ඉඳන් මේ ගුණය හදා ගන්න ඕනේ. හෙට ඉඳන්. මිනිස්සෙකුට දෙන්න පුළුවන් දෙයක් තමයි පින්නතුණි අර පෞරුෂය කියන එක. බුදු වෙන්නත් හොඳ පෞරුෂයක් තියෙන්න ඕනේ. නිවන් දකින්න අපි හැම වෙලේම කැමති අනේකගේ පෞරුෂය බින්දින්න. මම ඔයත්තන්ට තව රුපියල් 100ක්වත් කවදා හරි හොඳ හාඳුරු කෙනෙක් ගෙනල්ලා හොඳ බණක් අහන්න. එතකම් මම මේ කියන විදිහට ඉන්න. ඔය කවුරු හරි අපි වැඩට යනකොට අපි ඉස්සරලම good morning කියලා කියනකොටද අපිට සතුටු? දකින්නකොටම අපිට කියනකොටද අපිට සතුටු? අර කවුරු හරි ඩක් ගාලා අපිට good morning කියොත් අර පොඩි සෙලිබ්‍රිටි ගතියක් එන්නේ නැද්ද අපිට? සතුටක් එන්නේ නැද්ද? සමහරව ඉන්නවා පින්නතුනි ඔය දැක්කත් නොදැක්කා වගේ ඉන්නවා. දැන් මේ පන්සලේ අදත් ඇති. මේ හරිය ඉන්නකොට දැන් ආහාරයෙන් එනකොට පේනවනේ. දැක්කේ නැහැ වගේ මල් හදනවා. ඇවිල්ලා කතා කරනකොට කියන්නේ මොනවද? අනේ මං දැක්කේ නෑනේ කියලා. කතා කරනකම් කතා කරන්නේ. නිකන් ඔය try කරලා බලන්නකො ඉන්නක මම ඕවා. මිනිස්සු තරහ වෙනවා හොඳේ ඔහොම කරන්න යන්න එපා. කතා කෙරුවොත් තමයි මිනිස්සු කතා කරන්නේ. බුදුවරු ඉගැන්නුවේ මොකද්ද?
බුදුහාරෝ කිව්වා අනේක කතා කරන කවදාවත් කතා කරන්න එපා කියලා. සියල්ලට ප්‍රථම කතා කරන්න. බුදුරු කියන්නේ. කවුරු හරි දැක්කම හොඳට hina වෙන්න කට ඇරලා. ඕක කරගන්න පුළුවන් මොන ආත්මෙද? මනුෂ්‍යාත්ම භාවයේ තුල විතරයි. මේවා ඉතින් තේරෙන්නේ නැහැ මේ අම්මලාට තාත්තලාට කිව්වට. අතෝ කියනෝනේ හාමුදුරනේ අපි කතා කරලා උන් කතා කරන්නේ නැහැ කියලා කියනවා. අර කියනෝනේ බුම්මගෙන ඉන්නේ කියලා හැම වෙලේම. බුම්ම ගන්න එක්කාගේ වැඩද? ඒක අනුන්ගේ වැඩ. අපේ වැඩේ වෙන්න ඕන මොකද්ද? කාටද hina වෙන එකේ ලාභය තියෙන්නේ? ඒක අපිට තියෙන්නේ. ඒක අපිට වැදගත් වෙන්නේ. අපේ හිතයි මෛත්‍රියෙන් පිරෙන්නේ. අපේ හිතයි කරුණාවෙන් පිරෙන්නේ. අපේ හිතේ කැතකම නැහැ. සමහර කියනෝ නේද ඔය වෛරයක් නැහැ තරහක් නැහැ ඒ වුණාට යන්නේ නැහැ කතා කරන්නේ. ඒ වෛරය තරහ නැත්තම් මොකටද කතා බහ කරන්නේ නැද්ද වෙන්නේ? මිනිස්සු පැසව ඉන්නේ හැම වෙලේම. මෙහෙම දේශනා කරන්නේ පිනතුනේ බුදුහාමුදුරෝ කියපු විදිහට හිටපුවාම මැරෙනකොට අර මරණ මංචකේ එළවයි මෙලවයි දෝලණය වෙනවනේ. එහා පැත්ත මෙහා පැත්ත පේනකොට කවුද අසරණ වෙන්නේ? එතකොට මතක් වෙන්න ඕනේ කිසි කෙනෙකුට තරහින් ඉඳලා නැහැ. ජීවිතේ පුරුදු වෙන්න හෙට ඉඳන් කිසි කෙනෙකුට තෝ කියලාවත් කියන්න එපා. පුළුවන්. බොරුවට නම් බණ අහන්න ඉඳගෙන. කවද මේ වහන්න දාය? කවුද දන්නේ මෙරළේද කියලා හෙට දිහාට. ජීවිතේ අද ඉඳන් පුරුදු වෙන්න. කිසි කෙනෙකුට ඔය කටින් මේ මනත කුණුහරුපයක් කියන්න එපා. බැරිද ඔය දෙක නොකර ඉන්න? තෝ කියලා කියන්න එපා කාටවත්. මිනිස්සුන්ට කේන්ති යන්නේ ව්‍යාපාදය ඇති වෙන්නේ. තෝ කියලා බයිනකොටද ඔයා කියලා බයිනකොටද? කාට හරි ඉන්නවද ඔයා කියලා බයිනකොට කේන්ති යන කවුරු ඉන්නවද? නිවන් මඟ හොරන බරපතල කාරණයක් වැලක් වෙනවා. වාචාය සංවරෝ සාදු වචනේ සංවරකම තියෙන්න ඕනේ. මේක හරි ගස ගන්න. අර මතකද අර අදි නේ සීතාගාරයක් තුල හිර වෙච්ච කාන්තාව බේරිච්ච හැටි දන්නවන්නේ. සියල්ල ඉවර වෙලා කාන්තාවක් හිර වෙනවා. ඒ කාන්තාව අන්තිමේට හිත හදා ගන්නවා. දැන් මැරෙනවා. දොරවල් වහලා ආශ්චර්යයක් එකපාරම දොර අරිනවා. කවුද අරින්නේ? සිකියුරිටි එකේ. කාන්තාව අහනවා කවදාවත් නැතුව අදයි මේ දොර ඇරි. සිකියුරිටි එකේ මිනිස්සයා කියනවා මේවා නම් පුරුදු වෙන්න හෙට ඉඳන්. පින් සිද්ධ වෙයි. නැත්තම් අච්චර දුර ඉඳන් ඇවිල්ලා කියන එකේ තේරුමකුත් නැ වෙන කොහේ හරි කියන්න දෙපා ගිහිල්ලා. සිකියුරිටි එකේ මිනිස්සයා කියනවා කට්ටිය වැඩ ඇරිලා යනකොට බලාගෙන හිටියලු. කට්ටියම ගියාට පස්සේ අමුත්තක් තේරුණාලු. හැමදාම යන්නම් කියලා hina වෙලා යන නෝන ගියේ නෑලු. සැකේට වගේ ආවලු ආපහු. එනකොට සෙරෙප්පු දෙක තිබ්බලු එළියේ. සීතාකාරය අරලා බැලුවා කිව්වා. මොකද්ද කරලා තියෙන්නේ? හැමදාම යනකොට එනකොට hina වෙලා ගිහිල්ලා ඔච්චරයි. බුම්මගෙන ගියා නම් එහෙම. හරි කෘතවේදී වෙන්න නිරන්තරයෙන්. නිහතමානී වෙන්න. අර බුදුරු ගන්නන් මංගල සූත්‍රය මොනවාද කියන්නේ? ගාරවෝච නිවාතෝචනේ අනේකට ගරු කරන්න පුරුදු වෙන්න මැරෙන්න කලින්. තවුණත් විනයෝච සුසික්කිතෝ.
ඉගෙන ගැනීමත් එක්ක හොඳ විනයක් තියෙන්න ඕනේ. ජීවිතේ පුරුදු වෙන්න. ඉතින් අර සේවිකාව බේරුනේ hina වෙලා ගියපු හින්දා. hina වෙන්න පුළුවන් අන්තිම ආත්මය මොකද්ද? කවුද දන්නේ සංසාරේ කවදා කොහේ කොහොම කවුරු වෙලා උපදීද කියලා. මිම්මනත කවදාවත් hinaවක් මිසක් ඔය කටින් රැවිලි එරවිලි ගෙරවිලි ඔය බුම්ම ගැනිලි කරන්න එපා. මම ඉතින් හොඳටම දන්නවා මම මෙව්වා කිව්වා කියලා ඇත්ත හැදෙන්නේ නැහැ. මොකදයි මේ ජීවිතේ යන පළවෙනි බණයි. මිට කලින් කොච්චර අහලාද? පුරුදු වෙන්න හැඩ ගැහෙන්න දැන් මේ කටින පිංකම කරනවට කොච්චර ඉන්නවද මිනිස්සු මේක විවේචනය කරන්න? මේ පැතිවල එහෙම නැත්නම් මං කියන්නේ බොහෝ පැතිවල එහෙමයි. මේ හැම එකක්ම කරන්නේ ශාසනය වෙනුවෙන්. මම මේ කාල වේලාව බොහොම ඉක්මනට යනවා. පැයක් හරි. ඔය තථාගතයන් වහන්සේ භික්ෂුන් වහන්සේලා මම අර කලින් කියපුවා මතක තියාගන්න ඕන හොඳට හොඳේ. භික්ෂුන් වහන්සේලා 500ක් එක්ක තව බණ පටන් ගන්නත් බැරි වුණා පින්නතුනේ. ඒකයි. මොකද ඉතින් කරන්න වෙලාව යන එකට නවත්තන්නේ. බුදුහාමුදුරුවෝ භික්ෂුන් වහන්සේලා 500ක් එක්ක අනෝතප්ත විලට වඩිනවා. වැඩලා ඉවර වෙලා අහනවා බුදුහාමුදුරුවෝ. භික්ෂුන් වහන්සේලාගේ මේ සංසාරේ මේසා විශාල විදියට කාටත් වඩා උසස්සේ සම්මත පින්කමක් කරපු කෙනෙක් ඉන්නවද? ලොකුයි හොඳයි කියලා කියන්න පුළුවන් විදියට. කවුද නැගිටින්නේ? නාගිත මහරහතන් වහන්සේ. නැගිටලා මොකද්ද කියන්නේ? සිංහෙක් වගේ කටින පින්කමක් කරා. ඔයත්තන්ට දැන් හිතන නැති කටින සිවුරක්ම නේ ඕක. හැබැයි මෙහෙම එකක් තියෙනවා පිනතුනේ. ඔය දැන් මේ කටින පෙරහැරක් යනවාද? යනව නේද? පෙරහැර යනවනේ. ඔය ගෙවල් වල බුදියාගෙන ඉඳලා එකපාර නැගිටවිලා ඕක රුපියල් 100ක් දාලා වැන්දට හරියනවද? අය රුපියල් 100ට කඩනානි සංස ගත්ත හැකේ. එහෙම බෑ. ඇවිල්ලා පන්සලේ මොකක් හරි කපුරු කෙල්ලපුවාම හරියනවද? එහෙම ඔය සබන් පෙන්ඩෝල් එල්ලලා කඩනානි සංස ගන්න බෑ. මිනිස්සුන්ගේ මේවා හැම එකක්ම ගොඩනගෙන්න ඕනේ. එහෙමයි කියලා ඉතින් ගෙවල් දොරවල් වල ඔප්පුව නම්මනම් එල්ලුවත් ඒත් ගන්න බෑ. භෞතිකයත් එක්ක ගනුදෙනු කරලා පින්කම් පිරිමහන්න බෑ. මිනිස්සුන්ට තියෙන්න ඕනේ සංසාරේ නාගිත මහරහතන් වහන්සේ කියනවනේ විපස්සී බුදුහාමුදුරුවන්ගේ කාලේ හරියට දන් දුන්නලු. හරියට භික්ෂුන් වහන්සේලාට උපස්ථාන කරාලු. ඔය මිනිස්සු මේවා කරනවා. දැන් අපි හිතමුකෝ දැන් මෙහෙ කොහේ හරි පන්සලක අවුරුදු ගාණක් හාමුදුරුවෝ මිනිස්සු මොකුත් කරාට මිනිස්සුන්ට හිත හදා ගන්න බෑ. ඒකයි ප්‍රශ්නේ. අර දන්නවද අදින්න පුබ්බකට වෙච්ච වැඩේ? මොකද අදින්න පුබ්බකට අච්චර තිබිලා කණ්ඩ බොන්න බැරි වුණේ. මෙලෝදයක් කෑවේ නැහැ. මට කුණ්ඩලී කිව්වේ අය බෙහෙටියක්වත් ගේන්න ගියේ නැහැ. අදින්න පුබ්බක මරුණාට පස්සේ කවුරුවත් නැහැ අයිති වෙන්න. දේපල කොහාටද ගියේ? රජුරවන්ට අයිති වුණා භාණ්ඩාගාරයට. මැරිලා සතියක් විතර ගියාට පස්සේ රජුරුව ජනේලෙන් ඔළුව එළියට දාලා බලලා කියනවා තවත් පින්නතුනේ අදින්න පුබ්බගේ බඩු අදින මාලිගාවට. රජුරුව කිව්වලු අනේ මේක කාලවත් මරුන්නේ නැහැ නේ කියලා. එච්චරට
ඔය ඇත්තන්ටත් මතක් වෙන්නේ දිහාවලා වායි කියලා. තිබ්බට පින නැහැ. පිනට දහමට දෙන්නේ නැහැ. තිබ්බට මදි කණ්ඩ පින තියෙන්න ඕනේ. අදින්න පුබ්බක එක ආත්මික. මම මේ කියන්නේ පන්සල් වලට අපිත් දෙනවා දීලා හිත හදාගන්න බැරි ප්‍රශ්නේ තමයි තියෙන්නේ. මොකක් හරි පන්සලේ හාමුදුරුවන්ගේ ගැටලුවක් වුණොත් එහෙම මේ ගන්ටාර කුල්ලක් තියනවද නැහැ? ඕක න ලණුවක් ඇතිනේ. ලණුව නැත්තම් මොකද කරන්නේ? හාමුදුරුවෝ උදේට කෑවද දවල්ට කෑවද පොඩි හාරුන්ගේ අම්මට තාත්තට මොකද පිරිවෙන්ගේ ඕව මොකවත් නැහැ. මොකක් හරි එකක් වෙන්න ඕනේ. පන්සලේ ප්‍රශ්නයක් කියලා ලණුව නැති ගන්ටාරේ නැගලා ගහලා කියන්නේ. මිනිස්සු එහෙමයි. මිනිස්සුන්ට හිත හදාගන්න බෑ මේ කරන්නේ ශාසනයට කියලා. අපේ මස්සන්නේ විජිත හාමුදුරුවන්ටත් කියලා ඇති ඕන තරම් හදනවා ඉවරයක් නැහැ කියලා කියන්නේ. මෙහෙම නැතුව ඇති මං කියන්නේ බොහෝ පැතිවල එහෙමයි. කොහෙද හදන්නේ? කිව්වට කමන්නේ හාමුදුරුවන්ගේ ගෙදර හදනවනේ. මොඩ මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ මේ ශාසනය වෙනුවෙන් කරන්නේ කියලා. කොහොමද හාමුදුරුවන්ගේ HRM එක? කොහොමද පරිපාලනය? ඒ නායකත්වය ඔය ටික දාලා කම්පැනියක් පටන් ගත්තා නා. අද ඩුබායි වල කම්පැනියකුත් තියෙනවා පන්සලක් නෙමෙයි නෝ. හැම එකක්ම කරන්නේ මොකක් වෙනුවෙන්ද? හෙට හාමුදුරුවන්ට යන්න කිව්වොත් යන්න වෙන්නේ නැද්ද මෙතන? යන්න වෙනවා කියලා දැන මොකක් වෙනුවෙන්ද කරන්නේ? ශාසනය වෙනුවෙන් පින්නතුනේ. එහෙම කරන්න හිත හදා ගන්න පුළුවන් කාටද? ඒ උත්තමයන්ට විතරයි. ගරහන්න එහෙම නැහැ. නින්දා කරන්න එහෙම නැහැ. අදින්න පුබ්බක. එකාත්මික බිරිඳත් එක්ක ඉන්නකොට ගෙදරට එනවා හාමුදුරු කෙනෙක් හැමදාම. මොකේද? පින්ඩ පාතේට. ඇල් වතුර ටිකක්වත් දෙන්නේ අරුපුතය. එක දවසක් පින්නතුනේ අදින්න පුබ්බකට හිතෙනවා. අදින්න පුබ්බක දැන් එළියට යන්න යනකොට හාමුදුරුව මිදුලේ. කෑ ගහලා කියනවා මොනා හරි දෙන්න. ඔච්චරයි කියන්නේ. මොනා හරි දෙන්න. ඔය වචනේ මතක තියාගන්න. දෙන්න කියපු කමට ලැබුණේ වෙන්න තුනේ. බිරිඳත් හොඳට උයලා දෙනවා. අදින්න පුබ්බක වෙලේ ඉන්නකොට හාමුදුරුව පිණ්ඩපාතේ අරගෙන යනවා. අදින්න පුබ්බකට හිතුණා මොනවාද දුන්නේ කියලා බලන්න ඕනේ. අදින්න පුබ්බක මොකද කරේ? දුවගෙන ගිහලා පාත්‍රය අරගෙන බැලුවා මොනවද තියෙන්නේ කියලා. අදින්න පුබ්බකට හරි කේන්තියක් ආවා. ඇයි? හිතුවට වඩා දීලා. කේන්තියෙන් ගිහිල්ලා බිරිඳට දොස් නැගුවා. අර දෙන්න කියපු හින්දා හම්බුණා. හිත හදාගන්න බැරි වෙච්ච හින්දා බුද්ධි විඳින්න බැරි වුණා. දෙන්න දීලා අතාරින්න. දෙන්න දීලා හිත හදාගන්න. බැරි වෙලාවත් දැන් මේ පැතිවල නම් එහෙම නැතුව ඇති. ඔය දීපු එක නමක් එහෙම කිව්වේ නැත්තම් එහෙම ආයෙ බාර ගන්න. දීලා අතාරින්න. දැන් අපි හිතමුකෝ කවුරු හරි ඇවිල්ලා පන්සලේ මොකක් හරි එළියෙන් ෆිල්ටරයක් හයි කරලා යනවා එන කට්ටියට වතුර බොන්න. ඊළඟ මාසෙ එනකොට තිබ්බේ නැත්නම් එහෙම මල දෙයයි වෙන්නේ. මිනිස්සු හිතන්නේ හාඳුරලා ඉන්නේ බඩු රකින්න කියලා පන්සලේ. හාඳුරලා ඉන්නේ මිනිස්සු දෙනේව රකින්න නෙමෙයි. දෙන්න දීලා අතාරින්න. මිනිස්සු වෙන දුනිය ඔය අටපිරික පූජා කරනවනේ. ලැජ්ජ නැතුව කියනවා. දැන් පන්සලෙන් ගන්න හාඳුරු දෙන්න නැතුව තම්බලා කණ්ඩා යෙව්වා. මේ
කියනවා මේ ආපහු පන්සලටමනේ. ඔය පිරිකර ගන්න එනකොට කියන જાති මම මේ කියන්නේ මෙහෙම නැතුවද? ඒකල 2008 ගන්න. ආපහු පන්සලටමනේ. පූජාමය සිතුවිල්ලක් තියනවද? පන්සලෙන් ගන්නවා ලාභේ පන්සලට ඕන හින්දා. පූජාමය වඩා ලාභමය සිතුවිල්ලක් තියෙන. මටත් ලාභයි, හාමුදුරුවන්ටත් ලාභයි. ආපහු පන්සලට මතක තියාගන්න. ජීවිතේ පුරුදු වෙන්න. මේ කරන හැම එකකටම සිතුවිලි හරි වටිනවා පින්නතුනේ. ඒ හින්දා අද ඉඳන් දැන් ඔය මෙහෙ දානේ ගේනව නේද? හෙට උදේ දානේ තියනවා නම් අද රෑ නිින්ද යනවද? දෙගමනකට වැඩියෙන් හැරෙනවා. හාමුදුරුවෝ වළඳන්න ඕනේ නෙමෙයිද කියන්නේ? කැමති දේවල් නෙමෙයි දෙවන්නේ. බැරි වෙලාවත් හාමුදුරුවෝ පන්සලේ නැති වෙන්න ඕන කෙනා අපුවා. මූණත් එක දෙක වගේ වෙන්නේ නැද නිකන්.